අයිබෝවන් පස්නායක පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සීනෑ කෝරළේ මැද පත්තුවේ 234 B බටහිර බැන්දියමුල්ල කියන ග්‍රාමයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමිතියේ වාර්ෂික මහසභා නිලවරණ පැවැත්වෙන අද දින මම කැමතියි මෙම සමිතියේ ඈත අතීතයට පොඩි මතකයක් ගොඩනගන්න ඔබගේ හදවත් තුළ 2009 වර්ෂයේ පිහිටපු මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමිතිය අද වෙනකොට විශාල ජයග්‍රහණයක් ලැබලා විශාල කීර්තියකට පත් වෙලා විශාල වැඩ කොටසක් මේ ගම වෙනුවෙන් ඉටු කරපු සමිතියක්. ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කියන්නේ අත් වශයෙන්ම අපේ ගමට තවත් සුබ සාධන සමිතියක්වත් ක්‍රීඩා සමිතියක්වත් යොවුන් සමිතියක්වත් නෙමෙයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කියන්නේ වසර 60ක විශාල අත්දැකීම් සම්භාරයක් ඇති විවිධ රැකියාවල් වල නියුත් වෙලා රජීය හෝ පුද්ගලික ආයතන නැත්නම් ගොවිතැනින් නැත්නම් වෙනත් දේවල් වලින් විවිධ අත්දැකීම් ලැබු මෙම අයගේ එකමුතුවක් තමයි ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කියන්නේ. අදී පුරවැසියන්ගේ සමිතිය මම කැමති මීට වසර 2-3කට ඉස්සරහට යන්නට 2023 24 25 වර්ෂවල මේ සමිතිය මේ ප්‍රදේශයේ විශාල වශයෙන් විශාල මෙහෙවරක් ඉටු කරපු සමිතියක්. ඉතින් මම කැමති කොටස් වශයෙන් මේ සමිතිය මෙතෙක් ආපු ගමනේ ඉදිරි මාර්ගයට අපි කොහොමද ප්‍රවේශ වෙන්නේ කියන මතකය ඔබට මතක් කරමින් ඒ අතීත කතාවට ඔබට යොමු වන්නට. 2025 ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට 7 වෙනිදා දක්වා වැඩිහිටි සතිය වශයෙන් වෙන්කර එක්සත් ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියට කොඩි විකිණීම සඳහා අපිට ඇරයුම් කළා. ඒ අනුව අපි පල්ලියපාර, ලක්ෂ්මීපාර, සියනෑපාර කොටස් 3කට බෙදලා මෙම කොඩි අලෙවි කිරීම ආරම්භ කරපු අවස්ථාවක් තමයි ඔබ දැන් මේ දකිමින් සිටින්නේ. වැඩිහිටි 234 සමිතිය වෙනුවෙන් චූටි ඉඩක් හරි පොඩි වෙලාවක් වෙන් කරලා අපිට මේ අපේ කාර්ය සාර්ථකව කරගන්න අපිට ඉඩ දුන්නාට ඔබලාට ඉතාමත් ස්තුතියි. සියලු සිතුම් පැතුම් ඉටු වේවා, යහපතක්ම සිද්ධ වේවා. පෙරවන් සරණයි. දේශපින්කයි. බැන්දියමුල්ල පිළිප්නේරි දේවස්ථාන භූමියේ පැවැත් වූ සිංහල අලුත් අවුරුදු සුවද හමුව. මෙම සිංහල අලුත් අවුරුදු සුවද හමුව සඳහා බැන්දියමුල්ල එක්සත් යෞවන සමාජය හා ඒකාබද්ධව පැවැත් වූ අවස්ථාවක්. මෙම සිංහල අලුත් අවුරුදු සුවද හමුවේදී දෙමාපියන්ගේ දුක, දෙමාපියන්ගේ මතකය, දෙමාපියන්ගේ සිතුවිලි සම්බන්ධයෙන් මෙම සමිති සමාගම් දෙකම එක්ව එකට කටයුතු කර ඉදිරිපත් කරන ලද වේදිකා නාට්‍ය කොටසක් දැන් ඔබ නරඹමින් සිටිනවා. ඒ වගේම 2025 මැයි මාසයේ වෙසක් උත්සවය නිමිත්තෙන් බැන්දියමුල්ල සුවද සුබසාධන සමිති ශාලාවේදී පැවැත් වූ භක්ති ගීත සංදර්ශනය ඔබ දැන් මේ නරඹමින් සිටිනවා. තවත් බුදුනු හා කිතුණු එකමුතුව තුළින් පවත්වනු ලබන පින්කමක් සහ බැන්දියමුල්ල දේවස්ථානයේ පැවැත් වූ ස්තුති පූජාවක ඡායාරූප කීපයක් ඔබ දැන් මේ නරඹමින් සිටින්නේ. අපි පුංචි කාලේ පාසල් යන අවධියේදී අපේ පාසලෙන් අපි යනවා අධ්‍යාපන චාරිකා, විනෝද චාරිකා. ඒ අවධියට අපගේ ජීවිත එක් කරමින් 2024 මාර්තු 12 වෙනිදා අපේ සමිතිය අය කොළඹ නගරයේ අධ්‍යාපන හා විනෝද චාරිකාවක පියදුණා. වරාය ඇතුළත නරඹමින් ඒ වගේම ලේක් හවුස් ආයතනය නරඹමින් BMICH ආයතනය පෝට් සිටි ගොඩ කරලද මුහුදු සීමාව නරඹමින් BMICH ආයතනය වැනි ආයත ගණනාවක්
අපේ සමාජිකාවන් නැරඹු අවස්ථාවක්, ඒ වගේම උපරිම විනෝද වූ අවස්ථාවක් පුංචි කාලේ අධ්‍යාපන චාරිකාවක් හා සමානව. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කවදාකවත් අතීතය අමතක කරන්නට බෑ. ඒගොල්ලගේ පුංචි අවධියට ඒගොල්ලෝ කොහොමත් හිද්දුවල යනවා. ඊට හොඳම නිදසුනක් තමයි මෙම අවුරුදු තුල සමාජිකාවන් එක්වලා බබා මොන්ටිසෝරියක් නැමැති විකට නාට්‍ය රඟ දක්වපු අවස්ථාවක්. අවසාන වශයෙන් 2025 ඔක්තෝබර් මාසයේ 11 වෙනි දින බැන්ඩිමුල්ල එක්සත් ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතිය නුවර ප්‍රදේශයේ චාරිකාවක් ගමන් කළා. මේ චාරිකාව විනෝද හා ආධ්‍යාත්මික වශයෙන් කොටස් දෙකකට එක් වූ අවස්ථාවක්. දළදා මාලිගාව වැඳ පුදා ගැනීම, කතෝලික ජනතාව වෙනුවෙන් නුවර දළදා මාලිගාව අභියස තිබෙන සාන්ත පිලිප් දේවස්ථානයේ නැරඹීම, ඒ වගේම ඇහැලේපොළ වලව්වේ ඉටි රූප නැරඹීම, ඒ වගේම ඒ ආසන්නයේ ඇති තවත් වේද විහාර ගණනාවක් වැඳ පුදා ගනිමින් එම අවස්ථාවට එක් වූ අවස්ථාවක් තමයි ඔබ මේ නරඹමින් සිටින්නේ. ඔක්තෝබර් මාස 28 වෙනි දින ගම්පහ බැන්ඩිමුල්ල සුවද සුබසාධන සමිති ශාලාවේදී පැවැත්වෙන බටහිර බැන්ඩිමුල්ල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමිතියේ මහා සභා රැස්වීමේ නිල වර්ණය තුලින් මෙතෙක් ගමන් මගී විශාල මෙහෙවරක් ඉටු කරපු අපේ ගරු සභාපති මහින්දපාල රාජපක්ෂ මහතා ඇතුළු එම නිලධාරී මණ්ඩලයටම මාගේ ස්තුතිය බුද්ධ කරමින් මෙතෙන් සිට ඉදිරියේදීපත් වෙන ගරු සභාපතිතුමා ඇතුළු සීලමු නිලධාරී මණ්ඩලයට මා සුබවතමින් මගේ මේ වැඩසටහන මා අවසන් කරනවා. ස්තුතිය උසස්. අපි එකම රෑනි කුරුල්ලෝ මේ පාරාදීසේ නැවෙන් වන්නේ නැතනි වෙන්නේ වරෙල්ලා